මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇයි අපි මහත් වෙන්නේ සහ කෙට්ටු වෙන්න මොනවද අපි කරන්න ඕනේ කියන දේ ගැනයි. ඒ ගැන කතා කරන්න කලින්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් දෙයක් ගැන අවබෝධයක් ලැබුණා නම් සහ මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕනේ නම් මාව සබස්ක්‍රයිබ් කරලා notification all දාලා තියාගන්න. හරි අපි යමු එහෙනම් අපේ කතාවට. එදිනෙදා වැඩ කරන්න අපිට ශක්තිය ඕන වෙනවා. අපි ඒ ශක්තිය ලබා ගන්නේ කොහොමද? ආහාර වලින්. මොනවද ආහාරයට ගන්න අපි? මූලිකවම බත්. ඒත් එකම එළවලු එකක් දෙකක්. ඔයාලා දවසට කී පාරක් කනවද? සහ කොච්චර ප්‍රමාණයක් කනවද? බත් පිගානක් 3 වේලම කනව නේද? ඒ ආහාර වලින් තමයි අපිට ශක්තිය ලැබෙන්නේ. බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. පිෂ්ඨය වැඩි ආහාරයක්. ඉතින් මේ පිෂ්ඨය අවශෝෂණය වෙලා ග්ලූකෝස් නිපදවනවා. නිපදවලා රුධිරයට එකතු වෙනවා. ඉතින් මේ ග්ලූකෝස් අක්මාවට යනවා. එතනින් අපිට අවශ්‍ය ශක්තිය නිපදවන්න අවශ්‍ය මේද අම්ල නිපදවනවා. මේ දේ නිසා තමයි අපිට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අක්මාව තුළ ගබඩා කරගන්නවා අවශ්‍ය වෙලාවට ශක්තිය නිපදවන්නත්. එහෙනම් මොකද්ද මෙතන තියෙන ගැටලුව? අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ග්ලූකෝස් ගන්නකොට වෙන්නේ අක්මාව ගබඩා කරගෙන තියෙද්දි තව ග්ලූකෝස් එනකොට ඒවා මේද අම්ල හදා අපේ ශරීරයේ මේද පාටක වලට යවලා තැම්පත් කරන එක. එතකොට තමයි බඩ ඉස්සරහට එන්නේ ටයර් වගේ දෙපැත්තෙන් එල්ලෙන්නේ. මූණ අත් ඔයාලගේ ඇඟ එල්ලා වැටෙන්න තරම් මේදේ වැඩි වෙන්නේ මේ නිසා. තෙල් වැඩිපුර ආහාරයට ගන්න නිසා නෙවෙයිද එතකොට මෙහෙම වෙන්නේ. නෑ. අපි මේදේ ලොකුවට ආහාරයට ගන්නෙ නෑ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මොනව නිසාද මෙච්චර මහත් වෙන්නේ කියලා. ඔව් කාබෝහයිඩ්‍රේට්. පිෂ්ඨය වැඩි ආහාර වලින් තමයි මහත් වෙන්නේ. එහෙනම් ඔයාලා ගන්න ඕනේ ප්‍රෝටීන් වැඩි ආහාර සහ එළවලු පළතුරු. පළතුරු කන්න කියලා වැඩියෙන් පළතුරු කෑවොත් වෙන්නේ මොකද්ද? ග්ලූකෝස් වැඩි වෙන එක. ඒ නිසා තීනිය අධික පළතුරු වලිනුත් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මූලිකවම කියන්න තියෙන්නේ වේලකට ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. වේල් 3ම කන්න ඕනේ නම්. අපි ගානෙන් 4න් එකක් කාබෝහයිඩ්‍රේට්, 4න් දෙකක් ප්‍රෝටීන්, ඉතුරු එක එළවලු සහ පළතුරු යොදා ගන්න. කෙට් වෙන්න ඕන අය ටික ටික මේ විදියට ආහාර වේලකට පුරුදු වෙලා හුරු වුණාට පස්සේ තවත් පුළුවන් නම් කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. ඊට පස්සෙත් දවසකට වේල් දෙකකට සීමා කරන්න පුරුදු වුණොත් ඔයාලට ලෙඩ රෝග වලින් තොර නිරෝගී සිරුර ලබා ගන්න පුළුවන්.